වොරන් බෆට්ගේ සාර්ථකත්වයට විශාල බලපෑමක් කළ දෙමව්පියන්ගේ එක වැදගත් පුරුද්දක් තිබුණා. පුදුම දේ කියන්නේ අද බොහෝ දෙමව්පියන් නොදැනුවත්වම ඒ පුරුද්ද අතහැරලා දාලා තියෙනවා. ඔබත් ඒ අතරේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ පුරුද්ද නිසා දරුවෙකුගේ කුතුහලය, ආත්ම විශ්වාසය, ගැටලු විසඳීමේ හැකියාව සහ ජීවිතය පුරා ඉගෙන ගැනීමේ ආසාව හැඩගස්වන්න පුළුවන් වුණා. අද මම කියන්න යන්නේ වොරන් බෆට්ගේ කතාව විතරක් නෙමෙයි. ඔහුගේ පවුලේ පරිසරයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ළමා මනෝවිද්‍යාවේ ඉතා වටිනා පාඩමක්. වීඩියෝ අවසාන වෙනකම් බලන්න. මොකද අවසානයේදී ඔබ නොදැනුවත්වම දරුවන්ගේ කුතුහලය අඩු කරන දෙමව්පියන්ගේ පුරුදු 3ක් මම සාකච්ඡා කරනවා. ඒ වගේම අදම පටන් ගන්න පුළුවන් සරල වෙනස්කම් 4කුත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු. අයිබෝවන්. එකෝ සෙල්ෆ් වෙත ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි, සමාජ සේවා බලගැනීම හා මානසික උපදේශනයේ නිරත වෘත්තීයවේදී. 1930 අවුරුද්ද ඇමරිකාවේ ඔමාහා නගරයේ අවුරුදු 6ක පුංචි පිරිමි දරුවෙක් අනිත් ළමයි එක්ක සෙල්ලම් කරමින් හිටියා. නමුත් මේ පුංචි ළමයාගේ අවධානය තිබුණේ වෙන තැනක. ඔහු නිතරම අහපු ප්‍රශ්නයක් තිබුණා. මේ කඩවල් වල අයිතිකාරයෝ මුදල් හම්බ කරන්නේ කොහොමද? ඔහු සංඛ්‍යා ගණනය කළා. ලාභ ගැන ගණන් හැදුවා. මිනිස්සු ගන්න තීරණ ගැන පුදුමයෙන් වගේ බැලුවා. ඔහු ඒවා ඔහුගේ තරමට අනුව, ඔහුගේ වයසට අනුව නෙවෙයි විශ්ලේෂණය කරේ. ඊට වඩා වැදගත් විදිහට, ඊට වඩා ඉහළ මට්ටමින් ඔහු ඒවා විශ්ලේෂණය. සාමාන්‍යයෙන් ඔහුත් එක්ක සෙල්ලම් කරපු අනිත් ළමයින්ගේ දෙමව්පියෝ ඒ ළමයි ප්‍රශ්න අහනකොට දැන් ඔය ඇති. ගින් සෙල්ලම් කරන්න නැත්නම් පාඩම් කරන්න කියලා උන් ආපහු හරවලා යවුවා. ඒ වුණාට වොරන් බෆට්ගේ පියා නෑ. එයා හෝවර්ඩ් බෆට්. එයා වෙනස් තීරණයක් ගත්තා. ඌ පුතාගේ කුතුහලය නැවත්තන්න උත්සාහ කරේ නෑ. වොරන් බෆට්ගේ පියා හෝවර්ඩ් බෆට් දරුවාගේ කුතුහලය දනවන ප්‍රශ්න නවත්තන්න උත්සාහ කළේ නෑ. ඒ වෙනුවට ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. බොහොම සරලව එයාගේ ප්‍රශ්න වලට උත්තර පැහැදිලි කරා. සමහර දවස්වලට ඇත්තටම වොරන් බෆට් එයාගේ කාර්යාලයටත් එක්ක කරගෙන ගියා. මෙන්න බොහෝ දෙමව්පියන් නොදන්න දේ. ළමා මනෝවිද්‍යාව කියන විදිහට දරුවෙකුගේ මොළයේ ඉගෙනීමේ පද්ධතිය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ දරුවා තුළ කුතුහලය ඇති වෙන. The learning system in a child's brain is most active when the child is curious. දරුවා ප්‍රශ්නයක් අහලා අපි පිළිතුරු දෙනකොට දරුවා තොරතුරු ඉගෙන ගන්නවා. හැබැයි අපි ප්‍රශ්න අහන්න දිරිමත් කළොත් දරුවා හිතන් ඉගෙන ගන්නවා. කතාව තාම ඉවර නැහැ. වයස අවුරුදු 6 දී වොරන් චුයින්ගම් සහ කොකාකෝලා මිලදීගෙන අය විකුණුවා. අවුරුදු 11 දී එයා තම පළමු ව්‍යාපාරික කොටස මිලදී ගත්තා. පුවත්පත් බෙදුවා. ගෝල්ෆ් බෝල විකුණුවා. තවත් මිතුරෙකුත් එක්ක එකතු වෙලා පින් බෝල් යන්ත්‍රයක් පවත්වාගෙන ගියා. ඇත්තටම මෙතන තියෙන්නේ මුදල් පිළිබඳ කතාවක් නෙවෙයි. මේ අත්දැකීම් වලින් ඔහු ඉගෙන ගත්තේ එක තීරණ ගැනීම. උට decision making skills, ඉවසීම, patience, මිනිසුන් සමග sannivedana, effective communication, ගැටලු විසඳීම, problem solving skills, සහ වගකීම, responsibility. මෙන්න මේවා තුලින් ඔහු අත්දැකීම් ගන්න ඉගෙන ගත්තා. මම ආයෙ කියනවා ඒ කොටස. තීරණ ගැනීම, ඉවසීම, මිනිසුන් සමග වඩා ඵලදායක sannivedanaya, ගැටලු විසඳීමේ දක්ෂතාවය හා වගකීම ගැනීම කියන කාරණා ඔහු මේ අත්දැකීම් ලබන්න පටන් ගත්තා. සමහර උත්සාහ අසාර්ථක වුණා. සමහර තීරණ ඇත්තටම වැරදුනා. නමුත් ඔහුගේ දෙමව්පියන් හැම ප්‍රශ්නයක්ම ඒ වැරදුන වෙලාවට නිවැරදි කරන්න ගියේ නැහැ. ඕන් දරුවට හිතලා ඉගෙන ගන්නත් උදව් කළා. මෙතනින් තමා හැබැයි ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ. දරුවා වෙනුවෙන් හැමදේම කිරීමෙන් නෙවෙයි, දරුවට උත්සාහ කරන්න ඉඩ දීමෙන් තමා දරුවගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්නේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ දරුවට කරන්න තියෙන වැඩ ඔබම කරලා දෙනවද? පත් මේ දේ කරනවා වෙන්න පුළුවන්. මොකද අපි හැමෝම කැමතියි අපේ දරුවා අඬන්නේ නැතුව, පරාජය වෙන්නේ නැතුව, දුක් විඳින්නේ නැතුව ඉන්නවා. ඒ නිසා අපි ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා දෙනවා. ගෙදර වැඩ කරලා දෙනවා. අමාරු වැඩ වලින් බේරලා දෙනවා. හැබැයි නොදැනුවත්වම අපි ඔවුන්ට ඉගෙන ගන්න තිබිච්ච අවස්ථාවන් අහිමි කරනවා. නවීන ළමා මනෝවිද්‍යාව කියන්නේ මේ දේම තමයි. ආදරණීය සහයෝගයක්, වයසට ගැලපෙන ස්වාධීනත්වයක් එකට ලැබෙන දරුවන් ජීවිතයේ අභියෝග හැමේ වඩාත් ශක්තිමත් වෙනවා කියලයි නවීන ළමා මනෝවිද්‍යාව කියන්නේ. ඒ නිසා ආරක්ෂා කිරීම වැදගත්. නමුත් හැම බාධකයක්ම ඉවත් කිරීම හැම විටම දරුවන්ට උපකාර වෙන්නේ නැහැ. ඉතින් අද ඉඳන් ඔබට
ඔබේ චර්යාවන් වෙනස් කරලා දරුවාගේ කුතුහලය වැඩි දියුණු කරන්න වැදගත් වෙන ක්‍රියාකාරකම් නැත්නම් කාරණා 4ක් මම ඔයාලට කියනවා. අංක 1. ඔබ දරුවාගේ කුතුහලය හඳුනා ගන්න. කුතුහලය හරියට හඳුනා ගන්න. ඔහු කැමති දේ ගැන නිතරම කතා කරන්න. අංක 2. ඔහු අහන ප්‍රශ්න ඉක්මනින් නවත්තන්න එපා. සමහර වෙලාවට පිළිතුරු දෙනවා වෙනුවට නැවත ප්‍රශ්නයක් අහන්න. මේ විදිහට සමහර විට ඔයාට මොකටද හිතෙන්නේ ඒ ගැන? නැත්තම් ඔයා එයා වුණා නම් මොකද ඔයා කරන්නේ? ආදි වශයෙන් පළල් ප්‍රශ්න අහන්න දරුවට කතා කරන්න ඉඩ දෙන්න. අංක 3. වයසට ගැළපෙන වගකීම් දරුවට දෙන්න. කුඩා වගකීම් වෙන්න පුළුවන්. හැබැයි ඒක විශාල ආත්ම විශ්වාසයක් හදන්න උපකාරයි. අංක 4. අත්දැකීම් වලට ඉඩ දෙන්න. හොඳට මතක තියාගන්න. අසාර්ථකත්වය සාර්ථකත්වයේ ප්‍රතිවිරුද්ධ දෙය නෙවෙයි ළමයි සමග වැඩ කරනකොට. ඒක ඉගෙනීමේ කොටසක්. හොඳයි. අද රෑ ඔබේ දරුවා නිදාගන්න කලින් එක ප්‍රශ්නයක් අහන්න. අද දවසේදී වැඩියෙන්ම කුතුහලය දැනුනේ මොකක් ගැනද? දරුවා උත්තර දෙයි. ඊට පස්සේ විනාඩි 5ක් ඔහුගේ හෝ ඇයගේ ලෝකය ගැන අහගෙන ඉන්න. මම ආයි කියනවා. අහගෙන ඉන්න දරුවා කියන දේ. ඒ විනාඩි 5 ඔයාට අද සාමාන්‍ය දෙයක් විදිහට පේන්න පුළුවන්. නමුත් ඒක ඔබේ දරුවාගේ අනාගතයට කරන වටිනාම ආයෝජනයක් වෙන්න පුළුවන්. වොරන් බෆට් බිලියනපතියෙක් වුණේ එකම හේතුවක් නිසා කියලා කවුරුවත් කියන්නේ නැහැ. නමුත් ඔහුගේ කුතුහලය පෝෂණය කළ පවුල් පරිසරය ඔහුගේ ගමනට වැදගත් ශක්තියක් වූ බව හැම දිනම පිළිගන්නවා. අපේ දරුවෝ බිලියනපතියෝ වේවි කියලා අපි දන්නේ නැහැ. හැබැයි එයා හිතන්න පුරුදු වෙයි. ගැටලු විසඳන්න පුරුදු වෙයි. ඉගෙනීමට ආදරය කරයි. මානසිකව ශක්තිමත් මිනිසෙක් වෙන්න අදම අපිට උදව් කරන්න පුළුවන්. ඇයට. ඔබට මේ වීඩියෝ වටිනා එකක් වුණා නම් ලයික් කරන්න. මෙවැනි ප්‍රසිද්ධ පුජ්‍යලයන්ගේ ජීවිතවලින් ළමා මනෝවිද්‍යාව ඉගෙන ගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබ අදම ඔබේ දරුවාගෙන් අහන්න යන ප්‍රශ්නය කමෙන්ට් කරන්නත් මතක තියාගන්න. ඒක අපි සියලු දෙනාටම වැදගත්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.